රසුසානක නායකයාට දැඩි පීඩනයකට ලක් වී තිබෙනවා. කොමකින් කුමක් කරන්නද? ඊටකින් හැමදෙනාම වාගේ ඔහුට යමක් පවසා සිටිනවා. අඳු පිටේ සැකසෙන හැටියට මෙහිදී විශේෂයෙන්ම ඉල්ලා සිටින සාමික කරුණාරත්න අතරේ සීමා ආසන්නයට පන්දු රැකීමට යන්නට කියා එසේ වුණත් ඉතාමත් තීරණාත්මක පන්දුවක් මේ තරගයේ මොනතරම් මිනිස්සු මොනවාද කිව්වොත් අවසන් පන්දුව දක්වාම වරක වැඩිමටයි සිදුුනේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී කණ්ඩායම අවසන් පන්දුවේ මුල් පන්දුවේදී දැවියාම අනුකූලව තමයි පීඩනයට අඩුලක් සම්බන්ධ सामान्य लक्ष्य की हत्या प्रभावित सत्य किसे स्व लेवल विच संचालक लक्ष्य लबागे लक्ष्य दा हतरक लबागे मैं अवसर dan ini sudah sederhana karena yawan ada किसे dan saya sudah menunggu ambil cahaya di විශ්වාසනීය භාවයෙන් ඔහු පන්දු යොමු කරන තම නායකයාට යරි පන්දු පිටුවේ සකස් කරනවා. ක්‍රීඩාලෝය නරඹන්න 20000ක් උපේක්ෂක සංඛ්‍යාව net අයාගෙන බලා සිටිනවා. කොමකින් කුඩක් වේද අවසන් පන්දුව තාමත් තීරණාත්මකයි. ඒ නිසා බොහෝ දුරට යෝග පන්දුවක් යෝගුල්ටස් පන්දුවක් යෝග පන්දුවක් වීම සාධාරණීකරණය කරන්නට පුළුවන්. මේ වම පිටිකරුවාට එක්කමන් තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 6ක් එල්ල කළොත් ලකුණු 4ක් ලබා ගන්නකොට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය 6ක් ජයග්‍රහණය මේ තමකින් කොමකින් සමපේ පන්දුව යොමු වෙන අවුල පන්දුවක් ඇදෙයි පන්දුව එකට පැමිණෙනවා. රැක ගන්නවා මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට සමත් වෙනවා. තරගාවලිය විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වෙනවා. පිට තරග තුනක් අඛණ්ඩව පරාජයට පත් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම විජයග්‍රහණය හිමි කර ගන්නවා. ආර් ප්‍රේමදාස ජාතික ක්‍රීඩා පිටියේ එදා වසර 30කට පෙර ආතුව ආයක අර්ජුන රන්තුක පරාජයට පත් කරා. අලන් බෝඩ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ දරූ දුමේදී